මහපොළ සල්පිලකින් ආරම්භය ලැබුවට අද අපි කවුරුත් දන්නා විදිහට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලක්. දරිද්‍රතාවය පිටු දැකීම සඳහා උගත් සමාජයක් බිහි කරන්නක් වෙනුවෙන් කැපවෙන්නක්. හැබැයි ඒක එහෙම වුණාට මහපොළ හැමෝටම නම් නෙමෙයි. ඉස්සල්ලාම ඉතාමත්ම තරංගකාරී විභාගයක් වන අපොස උසස් පෙළ සමත් වෙලා සරසවි පිවිසුම ලබාගෙන ඉන්න ඕනේ. ඒ වාසනාව තියෙන්නේ 10% තරම් වූ සුළුතරයකට. එයිනුත් මහපොළ ලබන්න නම් කුසලතාවයේ මත ප්‍රථමයෙන් දෙවනුව ආර්ථික හේතුන් මත එය ප්‍රදානය කරනු ලබනවා. මෙහෙම බලනකොට මහපොළ කියන්නේ මුදල් පරිත්‍යාගයක් විතරක්ම නෙමෙයි. මහපොළ කියන්නේ උගත් සමාජයක පුරවැසියෙක්. කොච්චර ආඩම්බරයක්ද? දිවංගත අමාත්‍ය ලලිත් ඇතුළත් මුදලීකර ඇමතුමා හිටපු ඇමතුමා විසින් ආරම්භ කරන ලද විශිෂ්ට වැඩපිළිවෙළ අතර මේ මහපොළ ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ මම හිතන්නේ ඓතිහාසික වැඩපිළිවෙළක්. මේ යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන දක්ෂ අතිදක්ෂ එහෙත් ආර්ථික වශයෙන් අමාරුකම් තියෙන දරුවන්ට විශේෂයෙන්ම ශිෂ්‍යත්ව ආධාර මුදල් ලබා දීම තමයි මේ වැඩපිළිවෙලේ මූලික මුඛ්‍ය පරමාර්ථය. නමුත් ඒ හරහා රටට අවශ්‍ය විවිධ හැකියාවන් වලින් විවිධ ශක්තිතා වලින් විවිධ නායකත්ව ගුණාංග වලින් හැබි නායකයන් උපාධාරීන් බිහි කිරීම තමයි මෙහි පරමාර්ථය මතන් අභිමර්ථාර්ථය වෙලා තියෙන්නේ. අපි සතුටු වෙනවා මේ වන විට විශාල සංඛ්‍යාවක් සිසුන්ට මේ හරහා ශිෂ්‍යත්ව ලැබිලා තියෙනවා. ඒ හරහා ඉගෙනගෙන ඔවුන් ඉතා ඉහළ තැන් වලට ඇවිල්ලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, උපකුලපතිවරුන්, ව්‍යාපාර වල නායකින් හිමිකරුවන් පවා අද මේ ක්ෂේත්‍රයෙන් බිහිවලා තියෙනවා. අපි දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ශිෂ්‍යත්වය ලබාගෙන ඉතා හොඳින් ඉගෙනගෙන තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න ලෙස. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය කියන්නේ ලංකාවේ මේ විවිධ ශාස්ත්‍ර හරහා ඉන්න විවිධ දක්ෂතා තියෙන පුද්ගලයෝ බිහි කරපු පාසලක් වශයෙන්. මොකද මගේ අයියාත් එතන ඉඳන්මයි මේ ආයතනයට ආවෙත්. ඒ පාසලේ හොඳ අත්දැකීම් තියෙනවා. මොකද මම ටිකක් දුෂ්කරයි මට. මගේ ගෙදර ඉඳන් විද්‍යාලයට යන්න ගොඩක් දුෂ්කරයි. මොකද පාසල 8ට පටන් ගද්දි මට යන්න වෙන්නේ අනිවාර්යෙන් 8:00 9 වෙනම මම ඉස්කෝලේට යද්දි. මම පන්ති නායකයා. 12 13 ඉද්දි මම පන්ති නායකයා. නමුත් සියලු දෙනා වැඩ කරලා ඉවරනහම තමයි පන්ති නායකයාට පන්තියට යන්නේ. මොකද ඒ අපහසුතාවය මට තිබ්බා. මම ඉස්කෝලේට ගද්දිත් ඉරක් රතු පෑනෙන් ඉරක් ගහලා තිබ්බා මේ ශිෂ්‍යයාට දුර වැඩි පාසලට කියලා. විද්‍යාලයේ බෙර වාදනය කියන එක තමයි මම ප්‍රධාන විෂයක් වශයෙන් තෝරාගත්තේ. ඒ වගේම මට ගායන හැකියාවක් තියෙනවා විශේෂිත. මේ ළඟදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැවැත්වුවා මේ අපිට කවිතා කියලා වැඩසටහනක්. ඒකෙත් මම තරඟ කරලා ජයග්‍රහණය ලැබුවා. ඉතින් විශ්වවිද්‍යාලයේ ඒ සුවිශේෂ පුද්ගලයන් අතර මේ විශ්වවිද්‍යාල සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තේරිලා අද වෙන විට අවසන් වසර විද්‍යාර්ථියෙක් වශයෙන් තමයි මම දැනට අධ්‍යයන කටයුතු කරන්නේ. මගේ ඇඟේ තියෙන උණට මම ආව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට නැටුම් වලට. විශ්වවිද්‍යාලය කියන්නේ පාසලටත් වඩා වෙනස් තැනක්. විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයා මඟ පෙන්වුවාම අපි හොයාගෙන යන්න ඕන. විශ්ව දැනුම හොයාගෙන යන්න ඕන. ඒ විශ්ව දැනුම හොයාගෙන යන විද්‍යාර්ථියෙක් වශයෙන් අපිට එළියට ගියොත් අපිට සෑහෙන තරඟට ගමනක් යන්න පුළුවන්. නමුත් ආචාර්යවරයා දෙන දේ ඉගෙනගෙන ඒ දෙයින් අපි ගොඩ වෙනවා කියලා හිතුවොත් එහෙම වුණොත් අපි අසාර්ථකයි. එහෙම වුණොත් රාජ්‍ය වියදම් කරන සල්ලිත් අපරාධ වෙයි. මම විශ්වවිද්‍යාල තුල දේශපාලන කියන දකින්නේ විශ්වවිද්‍යාල විනාශ කරන මායාවක් කියලා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලය තුලට දේශපාලනය එපා කියන තැන තමයි මම ඉන්නේ. දේශපාලනය කරන්න සැබෑ ශ්‍රී ලාංකික පුරවැසියන් නම් දේශපාලනයක් තිබිය යුතු. නැත්තම් චින්තනයක් නැහැ ඔහු තුල. ඒ චින්තනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් තුල චින්තනය විය යුත්තේ මේ ශිෂ්‍ය දේශපාලනයක් මිසක් පක්ෂ දේශපාලනයක් නෙවෙයි. ඒක තමයි විය යුත්තේ. ඉතින් අද බොහෝ පිරිස් එය පටලවගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගෙන එහෙම ඉන්නවා. ඉතින් අපි අවුරුදු 4යි ඕනම මිනිස්සෙකුට තේරෙයි අපි එළියට යද්දී අපි අපේ වැඩේ කරගෙන තියෙනවා. අපි සිස්සංගම් කෙරුවත් අපි අපේ අධ්‍යනාංශයේ අපේ වැඩ කටයුතු කරගෙන තියෙනවා. අතපසු කරගෙන නැහැ. එක එක්සෑම් එකක්වත් රිපීට් කරගෙන නැහැ. ඉතින් ඒ හින්දා බොහොම සතුටුයි. මොකද ළමයි එක්කත් ඉඳලා තියෙනවා. ආචාර්යවරුත් එක්කත් අපි වැඩ කරලා තියෙනවා. ඉතින් විවිධ අත්දැකීම් තියෙනවා. මට එළියට ගිහිල්ලා රැකියාවක් ලැබුණ නැහැ කියන්නකෝ රජයෙන්. අපිට රැකියාවක් හම්බුන්නේ නැහැ කියනවා. හැබැයි මම ගොඩ නැගෙන්න මම දන්නවා. මම ඉගෙන ගත්තේ ඒ දේ තමයි විශ්වවිද්‍යාලයෙන්.